දැන් ඉන්ටර්ටෙක් කරලා ගියේ නැත්නම් මතක තියාගන්න මම. මට හිතම් ප්‍රියන්තට කතා කරනවා. මට හිතා. මොකෙන්ද එක්තර? මම දන්න මේ එක්තර හොඳ පොලිසිය කාර්යය. රස්තාව කරම ගමට ගියාට තේරෙයි මට හිතා. මම මට දැන් දීලා යන්න. ඔබ දැන් ඉන්ටර්ටෙක් කරුවේ නැත්නම් මම මේ රස්තාව කරන්නේ නැහැ. ඔබ මතක තියාගන්න ඔබ ගංගුල කප්පෙක් කරියෙත්. දැන් තමගේ ජූනියර් බැච් එකෙන් මතක තියාගන්න. තේරෙනවද? මගේ අද ඉන්ටර්ටෙක් කරලා ගියේ නැත්නම් මම ලෝයර් කෙනෙක් නේ මතක තියාගන්න. ඔබ ඉස්සේ ලෝයර්ස්ලා හරිම සන්තෝෂයි මිත්‍රෝනි. අපේ එක්තරා උගත් බුද්ධිමත් මිත්‍රෙක් හරිම සිත් ඇද ගන්නාසුළු කතා බහක් කළා. අපි ඒක හැමෝම වගේ අහලා තියෙනවා මේ වෙද්දි. මහත්තයෝ, ඔයාමයි නේද පහුගිය දවස්වල හිටපු ජනාධිපතිව බේරගන්න රටේ නැති බොරු කියලා වාර්තා හදලා බොරුවෙන්ම අධිකරණය රවට්ටලා මේ වැඩේ කළේ. එහෙම බොරුවෙන් ජීවත් වෙන ඔයාට මේ පොලිස් නිලධාරියා පහර දුන්නා කියලා කතාවක් හදලා ඔයා හෙන අඩව්වක් ඇල්ලුවානේ. රටේ මිනිස්සු ඔයා ගැන දන්නේ නැහැ කියලාද හිතන් ඉන්නේ? පහුගිය මැයි මාසේ යාළුවෙක්ට ඇපයක් තියන්න ඇඹිලිපිටිය උසාවියට ආව අසංක ඉඳුනිල් කියන කෙනාගේ ෆෝන් එක රින් වෙලා ඒ මිනිස්සයාව අල්ලගෙන දවස් 14කට රිමාන්ඩ් කළා. අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයට යවපු මේ මිනිස්සයා දවස් දෙකක් ඇද්දි නිකාම්ම මැරුණා. අර ඇපයක් තියන්න ඇවිත් ෆෝන් එක රින් වුණ වැරද්දට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙව්වා. බිරිඳක් ඉන්න දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් ඒ මැරිලා ගියේ. ඇතුළේදී මොකෙක් හරි ගහලා මරන්න ඇති. හදිසි අසනීපයක් කියලා නිලධාරීන් කිව්වට මරණ පරීක්ෂණෙදී මොට ආයුධයකින් පහර දීලා කියලා හොයාගත්තා. නොදැන ෆෝන් එක රින් වුණ වැරද්දට අන්න එහෙම දේවල් වුණ රටක් මේක. එතකොට ඔයා මේ අමුතිත්ත කුණුහරුප කියන්නේ එහෙම අධිකරණ භූමියක ඉඳලා නේද? කෝ අර පොඩි මිනිහට විතරද නීතිය? කළු කෝට්ටයක් ඇදගෙන ඒව කළාම කිසි අවුලක් නැද්ද? අපි දන්නවා ඔයා සජිත්ගේ දකුණු අත. කොළඹ පදිංචි ධනවත් ලෝයර්. ඉතින් ඕක හෙන ලොකුද බං? අර කොල්ලගෙන් ගම කොහෙද කියලා ඇහුවේ. ඇයි ගම පොඩිද? පරයා, ගම් කබ්බා, ගේට්ටු එකා කියා පොලිස් නිලධාරියට තඟ දාන ගමන් තමන්ගේ ඇත්ත තත්ත්වය ලස්සනට ලෝකෙටම පෙන්නුවා. හැබැයි ඒක මරුවා. ඔයාලා නියෝජනය කරන ඔය මහ ලොකු කණ්ඩායම ඔන්න ඔය පුහුමාන්නෙන් උද්දච්චකමින් පිපිරිලා යන්න ඔන්න මෙන්න ඉන්න ටීම් එකක් කියලා අපි කොහොමද දන්නවා. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. සිරාවට මොකද්ද බං උඹලගේ ඔය උද්දච්ච මෙන්ටලිටි එක? යකෝ ඒක ඇතුලේ පිරලා පැසව තියෙන්නේ මහ වසල ගතිනේ බලන් ගියාම. අර කොල්ලගෙන් ගම කොහෙද අහන්නේ? මතක තියාගන්න රටේ ජනාධිපතිත් දුෂ්කර ගමකින් ආව මිනිස්සෙක් තමයි. ඒකෙන්ද වාගේ කොළඹ ගල්කිස්ස එහෙම ලොකු නෑ අපිට දැන්. පොලිස්පති වාගේ ක්ලාස්මේට් වුණාට මහජන ආරක්ෂක ඇමතිතුමා යාළුවෙක් වුණාට ඒවා දැන් අදාළ නෑ. ඒවා තිබ්බා. හැබැයි ඒ කාලේ ඉවරයි. ඒවා වෙනයි මේවා වෙන. ඒ පරණ කාලේ ෆෝන් කෝල් එකට ඔයාලගේ උවමනාවන් වලට නීතිය නවපු විදියවල් දැන් ආයේ කරන්න හදන්න එපා. මොකද දැන් තියෙන්නේ ජනතාවගේ ආණ්ඩුවක්. ඔයාගේ අම්මා තාත්තා ලොකු පුටුවල හිටියත් ඒවා දැන් අදාළ නෑ. මිනිස්සු වෙනස් කළේ ඒ ජරා සිස්ටම් එක තමයි. ඔයා හිතනවා නම් එහෙම නෑ කියලා ඒකට රටේ මිනිස්සු එකතු වෙලා උත්තර දෙයි. ඊටාම හොඳ ලෝයර්ස්ලා ඉන්නවා මේ රටේ. හැබැයි අපි මේකෙදි නම් තාම එහෙම කෙනෙක් දැක්කෙවත් නෑ. අඩු ගානේ බලන්න එපැයි පාතාලේ නායකයෝ අල්ලද්දි කොහොමද කියලා. හරක් කටා, සලිඳු, වෙලේසුදා එකීමකී නොකී පාතාලේ උන් පිටරටින් ඇල්ලුවාම මෙහෙන් ලෝයර්ස්ලා යන්නේ බේරගන්න. ඒත් මේ පොලිසිය කොල්ල වෙනුවෙන් එකෙක් හිටියේ නෑ. කොහොම වුණත් මේ පොලිස් නිලධාරියා කිසිම විමර්ශනයක් නැතිව රිමාන්ඩ් කළේ ෆෝන් කෝල් එකකට කියලා මුළු රටම දන්නවා. එතකොට කෝ මිනිස්සු බලාපොරොත්තු වුණ වෙනස? ගමේ ඉඳලා ආපු ජනාධිපති නම්, පොඩි තැන ඉඳලා ගියපු පොලිස්පති කෙනෙක් නම් මේ ගමේ කොල්ලට සාධාරණයක් ඉටු කරයි කියලා රටේ මිනිස්සු මේ සිද්ධිය දිහා විමසිල්ලෙන් බලන් ඉන්නවා. ලෝයර් මහත්තයා කුණුහරුප කියලා ඩෙඟා නටලා අද අනිවාර්යෙන් ඉන්ටර්ඩික් කරනවා කියලා වටේට කෝල් කරලා කිව්ව එකට කොල්ලව රිමාන්ඩ් කළානේ. හරි, ඔයා මහ ලොකු බලය පෙන්නුවා. හැබැයි එකක් හොඳට මතක තියාගන්න මහත්තයෝ, කොළඹද ගමේද කියලා අදාළම නැහැ. කර්මය නඩු අහන දවසට ලෝයර්ස්ලා නැහැ. කෙලින්ම තීන්දුව විතරයි.